Hi guys, එහෙනම් ඔන්න අදත් අලුත්ම challenge එකක් ගෙනාවා. මේ challenge එක ගෙනාවේ මෙන්න මේ හේතු හින්දා. ඉතින් ඒකද දාලා තිබ්බේ මේකේ ramen එකයි original ramen එකයි mix කරලා කන වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් guys අද මම පැකට් දෙකක් ගෙනල්ලා තියෙන්නේ. අපි බලමු මේ දෙක mix කරාම මොන වගේ spicy ගතියක් එයිද කියලා. ඉතින් අපි try කරලා බලමු. හැබැයි මම ප්‍රීමියම් එක try කරලා තිබ්බට මම original Korean ramen එක try කරලා නැහැ. මේ first time try කරන්නේ. අපි බලමු මේ දෙක mix කරාම මොන වගේ feeling එකක්ද දැනෙන්නේ කියලා. right මේ දෙක හදාගෙන එන්න. හදාගෙන ආවිල්ලා අපි බලමු මේ දෙක මොන වගේ spicy ගතියකින් තියෙද කියලා දෙකම mix වුණාම ඉක්මනින්ම හදාගෙන ඉන්නම්. ඕම වීඩියෝ එකේ ඉන්න. Okay guys, ඔලස් එක හදන් ඇවිල්ලා තියෙන්නේ. දෙක මම මික්ස් කරගෙන ආවා. බලමු එහෙනම් දෙකේ මික්ස් වුණාම මොන වගේ ස්පයිසි ගතියක් දෙන්නේ කියලා. මම ටයිම් එක තියලා කන්න පටන් ගන්නවා. මට ප්‍රීමියම් එක කන්න ගියේ විනාඩියක් වගේ කාලයක්. අපි බලමු මේ දෙක මික්ස් වුණාම කොච්චර වෙලාවක් යයිද කියලා මට කන්න. සර ස්මෙල් එකක් එන්නේ. try කරලා බලමු. okay එහෙනම් ඉතින් මම start කරනවා කන්න. අපි බලමු කොච්චර වෙලාවකින් මේක කන්න පුළුවන් වේද කියලා. මම time එක තියෙනවා. අපි time එක තියලා try කරමු කන්න. okay okay guys එහෙනම් මම time එක තියෙනවා 1 2 3. guys දෙකේ ගානක් ගිහිල්ලා තියෙනවා මට. සරයි මේක හිතා ගන්න බෑ මොකේද සැර වැඩි කියලා. දෙකම සැරයි. දෙක මික්ස් වෙලා හින්දා හරියට අයිඩෙන්ටිෆයි වෙන්නේ නැහැ. ඔයාලට වෙනවා දාලියක් දාලා හරියටම සැර ප්‍රීමියම් එකේද original ramen එකේද කියලා identify කරගන්න බෑ. අනිවාර්යෙන් මම කිව්වා වගේම original ramen එකේ වෙනම වීඩියෝ එකක් දානවා. තනි වීඩියෝ එකක් අනිවාර්යෙන් එක දානවා. ඒකෙදි මම කියන්නම් වැඩිපුර සැර මොකක්ද කියලා. එහෙනම් guys මේ වීඩියෝ එක බලලා comment කරන්න, like කරන්න, share කරන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආපුවම ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම අලුත් challenge එකකින් හම්බ වෙමු. අනිවාර්යෙන් next video එක original ramen එකේ වීඩියෝ එකක් දානවා. එතකන්
හැමෝටම බයි